Susunan syupasa Supingwanta asha Rekamatana kawasa Hengkum rancu hila Re pinna pirila Mina sipia sadara සිතේ ගොම කොඳුරා සදා මටම ලැබෙන නාවී සදා මාගේ Hello guys, welcome back to my YouTube channel. ඉතින් මම හිතනවා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. I hope you all doing well. ඉතින් අද මම ගෙනාවේ study vlog එක. ඉතින් අපි බලමු අද වීඩියෝ එකේ මොනවද වෙන්නේ කියලා. ඉතින් මම මුලින්ම study table එකේ පහනක් පත්ත කරගත්තා. ඉතින් මම ඒක law of attraction වලදී කරන පොඩි ට්‍රිප් එකක්. ඉතින් ඔයාලත් එක්ක ඉස්සරහට ඒකත් මම ඔයාලත් එක්ක බෙදාගන්න හිතාගෙන ඉන්නවා. හරි ඉතින් අපි ස්ටඩි කරන්නට කලින් මුලින්ම රිෆ්‍රෙෂ් වෙලා යමු. ඉතින් මම්මගේ ස්කින් කෙයාර් අයිටම්ස් ටික වෙනස් කරා. මේ ටිකේ රිසල්ට්ස් වලට මම කියන්නම් යූස් කරලා මාස 2-3ක් ගියාට පස්සේ ඔය තියෙන්නේ මගේ ඔයිල් සීරම් එක. පස්සේ ඔය තියෙන ස්නේල් ජෙල් එකක් ඕක ෆේස් එකේ ඇඟ සෝදන්නට කලින් යූස් කරන්න තියෙන්නේ. හරි එහෙනම් මම වොෂ් එකක් දාන් එන්නම්. අපි ස්ටඩීස් වලට කලින් බුලට් ජර්නල් එකත් මාක් කරගෙන යමු. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ තියෙන මගේ 2025 බුලට් ජර්නල් එකේ cover page ජනවාරි ෆෙබ්‍රුවරි ඒ ටික ඔක්කොම පෙන්නගෙන යන්නම්. ලස්සනයි නම් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් ආල බලනවා ඇති මොනවද මේ මාක් කරගෙන යන්නේ කියලා. ඉතින් මම ওই ටික කොලේක ලියලා තියෙන්නේ. ඒකයි මම මාක් කරගෙන යන්නේ. ඊළඟට ඔන්න මම පුස්තකාලයෙන් ගත්තු ගිනිගත් පැල් පොතේ අභිරහස කියන එනිට් බ්ලයිට්ගේ පොත කියවන්නම යන්නේ. ඉතින් මම පුස්තකාලේදී ස්කෝල් පීරියඩ්ස් වලදී මම ටිකක් කියෙව්වා. අපි එතන ඉඳලා කියවන්න පටන් ගමු.
දැන් යමු අපි ඉස්කෝලේ හෝම්වර්ක් ටික කරන්න. මට අද සයන්ස් වල තමයි හෝම්වර්ක් තියෙන්නේ. ඉතින් ගයිස් මම හිතුවේ ස්ටඩි ට්‍රිප්ස් දෙකක් ඔයාලට කියලා දෙන්න. ඉතින් ඔයාලා පාඩම් කරද්දී ඔයාලගේ ස්ටඩි ටේබල් එක ගොඩක් එළිය තියෙන තැනක පාඩම් කරන්න. රැට නම් ස්ටඩි ටේබල් එක කරුවන් නම් ටිකක් පහනක් ඉටිපන්දමක් පත්තු කරගෙන පාඩම් කරන්න. එතකොට පාඩම් කරන්න කම්මැලි හිතෙන්නේ නැහැ. ඉතින් අපි ස්ටඩි කරන්න පටන් ගත්තීම තමයි අපිට නිදිමත හැදෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා සින්දුවක් අහගෙන පාඩම් කරන අය පාඩම් කරන්න නැත්නම් ළඟට වතුර වීදුරුවක් ටී එකක් අතගෙන ඒක පිපි පාඩම් කරන්න. නැත්නම් ඔයාලට ඉක්මනටම නිදිමත හැදෙන්න පුළුවන්. එහෙනම් ළමයි මම හිතනවා ඔයාලා මේ ස්ටඩි බ්ලොග් එක එන්ජොයි නැති කියලා තවත් ලස්සන වීඩියෝ එකකින් අපෙමු. Bye, see you the next vlog.